ඔබතුමා බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරපු අටපිරිවෙල මොන වගේද? කොහොමද සාධාරණත්වය ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න? අපේ දැනුවත් කිරීම වගේම අපේ දැනුවත් වීමකුත් සිද්ධ වුණා. ඒදී අපිට පෙනුණා මේ රජය මේ ඉතා කෙටි කාලයක් තුළ ඉතාම ශෝකනීය ලෙස ඒ ජන ජීවිතය හදා දැමීමට ක්‍රියා කරලා තියෙනවා. කොහොමවත් ඔබතුමා ප්‍රතිවිරෝධතා රාශියක් මැද්දේ මේ සටන ඔබතුමා බැහැලා තියෙන්නේ. මේ අභියෝග බාරාරද්දේ හිටපු දේශපාලන සගයෝ විශාල පිරිසක් ඔබට විරුද්ධව කතා කරනවා. දැනට ඉන්න කණ්ඩායමේ ඉන්න අය ප්‍රතිවිරුද්ධ මතු කරනවා. ඒ වගේම ඩිලාන් පෙරේර අමාත්‍යවරයා විජිතමන සොයිසා අමාත්‍යවරු අපි මෙතනදී වචන භාවිතා කරන්නේ නැහැ. එන්න එපා. මේ බදුල්ල දිස්ත්‍රික්කයට එහෙම අපිත් එක්ක හැරෙන්නවත් බෑ වගේ වචන කිව්වේ. ඔබතුමා කොහොමද මේ නොබියෝ මේ විරුද්ධතාවලට බය නැහැ මේ නායකත්වයේ කෙලින් ගත්තේ? මොකද්ද විශ්වාසය? මට තිබිච්ච ලොකු විශ්වාසය තමයි මගේ හැම සාක්ෂියත් ජනතාව. දැන් අවංකව කරන දෙයකට මම හිතන්නේ කවුරක්වත් අකුල් දෙලා කියලා. එක්තරා මහමතුරෙක් ප්‍රකාශ කරා මේ මහින්ද මහත්තයා රැකගත්තේ අපි එතුමා පෙරදුන ගමන් පැනලා ගියා ඇමරිකාවට. දැන් ඇවිල්ලා මේ ආරක්ෂා කරන්න එනවා කියන මොනවද අපිනේ ආරක්ෂා කරන්න කියලාත් එක්කෙනෙක් කිව්වා. බොහොම හොඳයි. ඉතින් එහෙම ආරක්ෂා කරනවා නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විතර නෙවෙයි අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න ඕන පාක්ෂිකයෝ වෘත්තීය සමිතියෝජිතයෝ ඒ වගේම රටේ ජනතාව ආරක්ෂා කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි කොහොමද ඔබතුමාට දැන් මේ මංගල ආරම්භයෙන් දැනෙන්නේ මොකද්ද? ජයග්‍රහණය අත ළඟද? අත ළඟ කියන්න බෑ. ලොකු අභියෝග ගොඩක් තියෙනවා. මේක අපි දන්නවා ගිය පාර අපි නොහිතපු පරාජයක් සිද්ධ වුණේ. ඒක සිද්ධ වුණේ මේ රටේ නෙවෙයි. අපි දන්නවා විවිධ රටවල් වල තමුන්ගේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරනකොට ඇමරිකාවේ වාර්ෂික වාර්තාවෙත් කිව්වා 2015 ගල් ලබාගත් ලොකුම ජයග්‍රහණය ඇමරිකාව විදේශීය වශයෙන් ලංකාවේ මේ රෙජිම් චේන්ජ් එක කියලා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බැන් කි මූන් මහලේකම්තුමාගේ වාර්තාවෙත් කිව්වා 2015 ලබාගත් ලොකුම ජයග්‍රහණය මේ ලංකාවේ මේ ආණ්ඩු පෙරළිය කියලා. කොහොමද සැකයෙන් කතා කරාට ඔබගේ ප්‍රධාන යුද බලකාය කමාන්ඩෝ බලකාය ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු සමග දැන් අපි සභාපතිවරු කතා කරේ. ඔවුන්ට ජයග්‍රහණයේ කිසි ගැටලුවක් නැහැ ජනතා සහාය පූර්ණ ලැබෙනවා කියලා. ඒක නේ ඔබතුමාට සැකයක් එතුමාලට ෂුවර්. ඔය ඒ කට්ටියනේ ගමේ ඉන්නේ ඒ කට්ටියනේ මිනිස්සුත් එක්ක ඉන්නේ මට වඩා. ඉතින් ඒ කට්ටිය දන්නවා ඔය ගමේ තත්ත්වය අපිට වැඩි. ඔබතුමා උපක්‍රමශීලීව උත්සාහ කරන අපේ ඊළඟ ප්‍රශ්නේ බේරෙන්න මං හිතන්නේ ඔබතුමා දැන්වත් කැමති නැද්ද ඔබතුමාලා ඊළඟ මෙන්න බලවේගය මෙන්න අපි ඉදිරිපත් වෙන්නේ මෙහෙමයි කියලා කියන්නේ? අපි ඉගෙන ගන්න බෑ. අපි පැදෙච්ච වෙලාවේ ඒ කට්ටිය කරපු ඒවා නුත් උපක්‍රම. ඔව්. ඒවා ඉගෙන ගන්න ඕනේ. ඉතින් දැන් අපි ඉගෙනගෙන තියෙන්නේ කොහොමද අර මේ අන්තිම ඒ වගේ අපිත් උපක්‍රම දැන් ශීලී වැඩ පිළිවෙල කරන්න ඕනේ. ඔවුන් කතා කරා ආප්පනේ ආය පාවිච්චි කිරීමේ උත්සාහයක් තියෙනවා කියලා ඒකම පාවිච්චි කරන්නේ නැත්නම් වැඩේ වරදී කියලා. ආප්පනේ පුරක්කන් තලප න්‍යාය තමයි අපි පාවිච්චි කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් ජනාධිපතිවරණයට ජනාධිපතිවරිය ඉදිරිපත් කිරීමට දැන් නැහැ. ඒකට ජනාධිපති දෙන්නට ඉල්ලන්නත් ව්‍යවස්ථාවන් දැන් මේ ජනාධිපතිතුමාටත් ඉල්ලන්නේ නැහැ කියලා තියෙනවා. ඒකෙන්දී ඔබතුමාගේ නමත් කියවෙනවා. එහෙම දෙයක් ඉදිරිපත් වුණ ඔබතුමා මොකද ඒ සම්බන්ධයෙන්? මේ එහෙම බලාපොරොත්තුවක් නැහැ කිසිම. මේ ඡන්දය කල් දැමීම. ඉතින් ඒකට වක් කියන්නේ වෙයි ඔය කොමිෂන් සභාවට. කවදා හරි ඉතිහාසයේ ලියවෙයි ඡන්දයක් නැතුව ගමේ මිනිස්සයාගේ ඡන්දේ නැතුව අවුරුදු එකමාරක් ඡන්ද නැති කරපු පුද්ගලයා හැටියට ලියවෙන්න එපා කියලා මම ඉල්ලනවා. එතුමා බොහොම අවංක නිලධාරියෙක් හැටියට එදා කටයුතු කරා. ඒ තියෙන ඉදිතර ගතිය දැන්වත් එළියට දාලා වහාම නැතිවරණය පවත්වන්න උට නීතියෙන් කිසිම බාධාවක් නැති වෙන තියන්න. ජනාධිපතිවරයා ගැසට් පත්‍රය පළ කරාට පස්සේ කිසිම කෙනෙක්ට ඊට උඩින් යන්න බෑ. ඇමතිවරයාට මේ විදිහට මේ සම්පූර්ණ වැරදි අර්ථකථනයක්. ඒකට කොමසමට කිසිම නීතිමය ආරක්ෂාවක් නැහැ. වගේම සාධාරණයක් නැහැ. උහුට මේ ඡන්දේ කල්දාන. පළාත්පාල හිට පළාත්පාල මන්ත්‍රීවරුන් කිව්වේ දැන් පක්ෂේ නමයි ලෝකෙකයි ලෑස්ති කියලා ලාංඡනේ. එහෙම ලෑස්තිව තියනද? ඒ කට්ටිය දන්නේ නැති ඒක සමහර විට මට වඩා
කියන මොකද ඔබතුමා දැන් නැතුව බලපෑම් කට්ටිය දන්නවනේ. ඔව් ඒ කට්ටියනේ ඡන්දෙ ඉල්ලන්නේ. දැන් කොහොමද අවසාන මේ කිව්වේ කොමිෂන් සභාවොත් නම් ඔක්කොම හරි රටේ කියලා. ඉතින් මේ මැතිවරණ කොමිෂන එහෙනම් මොකද කරන්නේ? ඒකනේ නම් මමත් හිතුවේ බැලිදන් ඒක අනිත් පැත්තට වෙලානේ. ඒ කියන්නේ ඒක අක්‍රියා කියලා ඔබතුමා කියන්නේ. අක්‍රිය නෙවෙයි අක්‍රියාවක් වෙන්න ඉතින් ක්‍රියාත්මක වෙන්න එපා දැන් මේ එන්ජින් එක ස්ටාර්ට් උනේම නැහනේ. එක කණ්ඩායමක් ඉන්නවා අනිත් අයට වැඩි. ඒ එක්සත් ජාතික පක්ෂය. එමනම් වගකීම වෙන්නේ එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් පිටවන්න ඉඩ දෙන්න. එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් පිටවන්න පුළුවන්. අද තියෙන දෙමළ සංදාන ඒකේ ඉන්නවා 14ක් හෝ 15ක් ඕන්න එක්කස් වෙන්න පුළුවන්. මේක අමුතු දෙයක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂය. නමුත් නාන්සලාට මතකද තුන් හවුල කියලා TVLF එකත් එක්ක එක අවස්ථාවක ආණ්ඩු කෙරුවා එක්සත් ජාතික පක්ෂය. ඒ නිසා ඒක එකක් කියන ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ප්‍රධාන දේශපාලන ධාරාවල් දෙක එකට එක්කාසු කරලා මීහරකයි එළහරකයි රටක් ගෙනියන්න උත්සාහ කරපුවාම වෙන ප්‍රතිඵලය තමයි අද අපි දකින්නේ. දැන් අද බලන්න බස් වර්ධනය කරන. බස් වර්ධනයේට එහෙම නැත්නම් බස් බිල බස් කාස්ට් වැඩි කිරීම සම්බන්ධව. ඇමතුමත් එක්ක සාකච්ඡාවක් කළා. ඉතාමත් කත විදිහට මම හිතන්නේ ඇමතිවරයෙක්ගේ තත්වයට ගැලපෙන්නේ නැති ආකාරයට හැසිරලා ඇතර මහ විප්ලවයක් කළා යනවා. ඊට දවස් දෙකකට පස්සේ ජනාධිපතිවරයා ජනාධිපතිවරයා හම්බෙලා කියනවා මම හොඳයි මම මේකට විසඳුමක් දෙනවා කියලා. ඇමතිවරයා එක තැනක ජනාධිපතිවරයා එක තැනක ඒ පාලනය තුළ මුදල් අමාත්‍යාංශත් ඒ කාර්යයට හැසිරෙන මුළු රටේම අර මොකක්ද කියන්නේ නොගැලපෙන වැඩපිළිවෙලක් තියෙනවා. ඒ නොගැලපෙන වැඩපිළිවෙල අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි නොගැලපෙන වැඩපිළිවෙල තුල රටේ ජනතාව මහා පීඩනයකට ලක් වෙනවා. පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂය 51ක් බොහොම පැහැදිලිව ඉන්නවා. රටේ වාසනාවට මතක තියාගන්න මේ රටේ වාසනාවට 58 ලක්ෂයක් නියෝජනය කරපු 58 ලක්ෂයක වෙනුවෙන් හඬක් නගන්නට ඉන්නේ මේ 51 දෙනා කියන එක බොහොම පැහැදිලිව කියන්න ඕනේ. මොකද හේතුව මම එහෙම කියන්නේ නිල වශයෙන් දැන් සම්බන්ධ ප්‍රමුඛ දෙමළ සංධානයේ විපක්ෂ නායක විපක්ෂ සංවිධායකයා අනුර කුමාර දිසානායක විපක්ෂ දෙමළ සංධානයේ ගත්තේ මේ රටේ 4.1.0යි ජනතා විමුක්ති පෙරමුණ ගත්තේ 4.85යි. එතකොට මේ රටේ සමස්ත ජනතාවගේ ලක්ෂ 10කට අඩුවෙන් ඡන්දගත් කණ්ඩායම් දෙකක් රටේ විපක්ෂ නායකයා සහ විපක්ෂ සංවිධායකයා 58 ලක්ෂයක් ඡන්දගත් මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙනුවෙන් SWRD බණ්ඩාරනායක මැතිතුමාගේ සංගරද ගොවි කම්කරු මේ මහා පංච බලවේගයත් එක්ක එක්කාසු වෙච්ච සාමාන්‍ය ජනතාවට කාගේ හවුවන්නක්ද කියන එකයි අද පත් වෙලා මුළු රටම. ඒ වෙනුවෙන් අපි බොහොම ආඩම්බරෙන් කියනවා අපිට මොන පීඩනාවක් අපි ඉරේවිලන්වේ දැම්මත් මේ 51 දෙනා ඒකබද්ධ විපක්ෂය හැටියට මේ රටේ 58 ලක්ෂයක් වෙනුවෙන් පෙනී සිටිනවා. අපි අවුරුදු 10 තුළ කවදාවත් අපි මැතිවරණයක් කල් දැම්මෙත් නැහැ. අපි මැතිවරණයක් තියන්නයි කිව්වොත් ඔයගොල්ලෝ රෝඩේ හෙට නම් හෙට අපි තියන්නම් කියලා තනිව ආත්ම විශ්වාසයක් අපිට තිබ්බා. අපි කරපු වැඩ නිසා. අද මේ ආණ්ඩුව මොකක්ද කියන්නේ? අපි අවුරුදු 4මාරක් යනකම් හොල්ලන්න බෑ. අපි ඉන්නවා. ඒ කියන්නේ ඒ 19 වෙනි සංශෝධනයේ ගාවරණය ගන්නවා තමන්ගේ නොහැකියාව. තමන්ගේ නොහැකියාව වහගන්න තමයි 19 වෙනි සංශෝධනය ගැන කතා කරන්නේ. කවුරු හරි දේශපාලනයේ ශක්තියක් තියෙන කෙනෙක් ඉන්නවනම් දේශපාලන වශයෙන් තමන් හරි වැඩ කරලා කියලා හිතනවනම් ඕනම වෙලාවක මැතිවරණයකට යන්න තමන් සූදානම් කියන එකයි කියන්නේ. ඒක තමයි අපි අවුරුදු 10ක් තිස්සේ කරේ. දැන් මේ පළවෙනි අවස්ථාව මේ මහින්ද රාජපක්ෂ නෑ මහින්ද රාජපක්ෂ පළවෙනි වතාව නෙමෙයි. කීප වතාවක්. මේ කීප වතාවට ඉතින් රටේ අනාගතය තීරණය කරන තරම් නෙමෙයි ආයේ. පැහැදිලිද? අපි ආණ්ඩුව රැස් කරන තීන්දුවක් නැහැ. ඒ නිසා එතන 150 කොළුගෙඩි ටික ගණන් කරපුවම අනිත් එක අපි ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයා මේ රටේ මහා සාධනීය වැඩ කොටසක් කරපු ජනාධිපතිවරයා අපි අවශ්‍ය වෙලාවට පාවිච්චි ප්‍රයෝජනයට ගන්න මිසක් අනවශ්‍ය විදිහට අපි ප්‍රයෝජනයට ගන්න. මහා බැංකුව අධිපතිවරයා සමග ඔහුගේ උගත්කම පළපුරුද්ද වෘත්තික 100%ක් තමයි. ඒ කියන්නේ තාර්කියක් නෑ. මේ රටේ දැන් කලාකරුවා ඒ කට්ටියගේ භාෂාවෙන් කියන සිරිසේනට කඩේ ගිය අපිට වෙච්ච දේ කියලා කඳුළු හලන කණ්ඩායම අද පැහැදිලිව මේ ස්ථාවරයේ ඉන්නවා. මේ පැටලිල්ල තේරුම් ගන්න මේක හොඳයි අපිට හැබැයි මේක දැන් හිට්ටර් විශ්වම සම්බන්ධ ප්‍රධාන කොටස්කාරයා කොමාර් සම්මාන.
ඒක හරිද වැරද්ද කියලා තීන්දුව කරනවා. දැන් ඔබතුමා කියන්නේ දැන් මේ බැංකු අධිපතිවරයාගේ අවධානමක් තියෙනවා කියලා දේව කීප කාරණාවෙත් අපිට තේරෙන්නේ නැහැ. මේ බැංකු අධිපතිවරයාගේ අවධානමක් තියෙනවා කියන්නේ. එක් බොහොම පැහැදිලිවම කියනවා. මේ බැංකු අධිපතිවරයාට බැංකු අධිපතිවරයෙක් වෙන්න කිසිම අඩුවක් නැහැ සුදුසුකම් සහ අත්දැකීම්. කිසිම අඩුවක්. ඒකන තත්ත්වයක් නෙමෙයි මේක මේ කරුණු දෙකක්. හැබැයි ඔහුගේ ක්‍රියාකලාපයන් සම්බන්ධව සහ වර්තමානයේ රට තියෙන අවධානම සම්බන්ධව ව්‍යවස්ථා සංශෝධනයන් ඉන්දියාවේ බලපෑම් යුරෝපීය බලපෑම් ඒ සියල්ලත් එක්ක මම නම් දහවතාවක් කල්පනා කරනවා ඊගාව පියවර කොමක්ද කියන්නේ. ඔබතුමාලා දැන් අලුත් දේශපාලන බලවේගයක් පටන් ගන්න බැසිල් රාජපක්ෂ මහත්මයා මෙතන ඉන්නවා. පහුගිය දවස්වල ඔබතුමාලා බැසිල් රාජපක්ෂ මහත්මයාත් සමග යම් ගැටලු තිබුණා කියලා වාර්තා වුණා. ඒ ගැටලු දැන් ඉවරද? මට උත්තරයක් දෙනවට වඩා ප්‍රශ්නයක් අහන්න හිතෙනවා. ගැටලු නැති දේශපාලන පක්ෂය මොකක්ද?